මේ දෙවුන්දර දේවාලයේ නිලමතුමා තිලිනද කතා කරා තිලිනට මේ කියන්නේ හරි මම ඊයේ කෝල් එකක් ගත්තා තමුන් ෆෝන් එක ඉස්සුව වෙන්නේ හරිද එක එක කියන එක අහලා නාගයට නටන්න දීලා ඉතුරු භාගෙට නටන්න දුන්නේ නැත්තම් තමුන්ගේ ජීවිතේ කරන අවසාන පෙරහැර මේක තමයි හරි ඩිලයිට් ගේ එහා පැත්තේ 10ක් වල් කපලා තමයි කරන්න වෙන්නේ 10කට ගහනවා අනිවාර්ය එකක් මේව කරොත් අද බඩු බාලේ මේකත් අහගන්න ඉක්ම මේ ඩිලීට් එකේ එහා පැත්තේ මේ මලවල් 10ක් අපේ කිව්වනේ හා ඒ 10 තියාගෙන උඹට මොන වෙයි හරි මේ නමින් ඔය කාවච්චිකේ ඉතින් ඔක්කොම නටන්න දෙන්නේ නැතුව උඹේ විතරක් නැතුව නටපුව අමේකාටම ගහනවා හරි කුලනම නටවල වෙන්න මේ ගහගනින් අපි SDA පොලිසියලා රැකවල් දාන් ඉන්නේ නැහැ උඹට පියව කරේ පුළුවන් නම් ගහන්නේ කියලා උඹ Facebook කීරේ පුළුවන් නම් ගහන්නේ උඹලා ඩිලයිට් එක ඇහුවෙත් එහෙම තමයි අනිත් උන්ට ගහන්න තේ පුළුවන් නම් ගහපන් ආයිබෝවන් පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් මොකක් නිසාද කාවඩි නටන්න දුන්නේ නැති නිසා සාමාන්‍යයෙන් ඉස්සර අපිට පාතාල කණ්ඩායම් අතර ගැටුමක් කියලා කිව්වා මතක් වෙන්නේ කප්පම් නොදීමක් වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ කණ්ඩායමේ සමාජිකයෙක් ඝාතනය කිරීමක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි නීති විරෝධී බිස්නස් එකක් නැත්නම් ව්‍යාපාරයක් නිසා වෙන්න පුළුවන් කාවඩි නටන්න දුන්නේ නැහැ කියලා පාතාල කණ්ඩායම් වලට මෙච්චර තරහ යන්නේ ඇයි අපි බලමු ඒකට හේතුව මොකක්ද කියලා මේ according to හදිරා කාවඩි නර්තනය කිව්වම මට මුලින්ම මතක් වෙන්නේ මගේ පොඩි කාලේ කාවඩි තිබුණු තත්ත්වය මොන වගේද කියලා. මම ඇත්තටම 88 ඉපදුණු ළමෙක්. එතකොට මට මතක මුලින්ම මගේ අත්දැකීම තමයි කතරගම. අපි ට්‍රිප් එකක් යමින් හිටපු වෙලාවක කතරගම පෙරහැර ඉවර වෙලා තියෙන මේ වෙලාවේ මම ඕක දන්නේ නැහැ. නමුත් අපි හිටියේ අර දේවස්ථානය ඇතුලේ එක පාටම යක්කු ටිකක් වගේ කෑ ගහගෙන හුතියාගෙන නටාගෙන ආව කට්ටියක් කාවඩි බෑන්ඩ් එකක් නැත්නම් පපර බෑන්ඩ් කියලා අපි කියන්නේ කොළඹ පපර බෑන්ඩ් එකක් හයියෙන් මෝලක් ගහගෙන එතන විවිධාකාරයේ කට්ටිය හිටියා මට මතක වැඩිපුර ගෑනු කට්ටිය හිටියා කියලා මම දන්නේ ගෑනු විදියට ඇඳගත්තු පිරිමිත් හිටියද කියලා ටිකක් වෙනස් නර්තන ශෛලීන් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ කොණ්ඩ දිගට දාලා අර මොනරෙක් වගේ ඇඳුම් ඇඳගෙන තමයි නර්තනය යෙදුනේ මොකද කතරගම දෙයියන්ගේ වාහනේ මං හිතන්නේ මොනර වෙන්න ඕනේ ඉතින් ඕකත් එක්ක තමයි මට මුලින්ම කාවඩි නර්තනය මතක ඒක හරි ලස්සන අත්දැකීමක් ඒක ලස්සන නර්තනයක් විශේෂයෙන් කාන්තාව ඒකට එකතු වෙලා නටන විදිය ඒ ඇඳුම් පැළඳුම් හරිම ලස්සන ඒවා නිල් පාට ඇඳගෙන ඉතින් ඒක මම රස විඳ මට මතකයි මුලින්ම මම දැකපු කාවඩි අත්දැකීම තමයි ඕක පොඩි කාලේ ඊට පස්සේ සැරින් සැරේ පෙරහැරවල් වල ඕක පොඩි පොඩි අංග හැටියට දැකලා තිබුණා නමුත් ඒක ලොකු මංගේ වුණේ නැහැ පෙරහැරේ මොකද පෙරහැරක සාමාන්‍යයෙන් මම පොඩි කාලේ ලොකු මංගේ හැටියට සැලකුණේ උඩරට නැටුම් කණ්ඩායම පහතරට නැටුම් කණ්ඩායම හිටියා ඒ වගේම තව විවිධාකාර නැටුම් තිබුණා ලී කෙලි දැන් මේ ක්‍රිකට් තරගාවලියකටත් ලී කෙලි තරගාවලිය කියලා කියනවනේ සමහර අය. ඉතින් ඒ වගේ ලී කෙලි නැටුම් තිබුණා පන්තේරු නැටුම් තිබුණා රබන් නැටුම් තිබුණා වගේ විශාල අංග තොගයක් තිබුණා. ඉතින් කාවඩි කියන එක මෙච්චර ප්‍රමුඛ අංගයක් වුණේ නැහැ අද වගේ. ඉතින් මට මතකයි එතකොට ඔය තිබුණු තත්ත්වෙත් එක්ක අපි ගොඩක් ආසයි ඒ බෙර සද්දට ඒ බීට් එකට මොකද අර 6/8 බීට් එක තමයි ගොඩක් වෙලාවට ඕකේ වදින්නේ. ඒකත් එක්ක පොඩි රිද්මයක් එනවා ඇඟට. ඒ නිසා මම හිතන්නේ ගොඩක් ප්‍රේක්ෂකයෝ කැමති වෙන්න ඇති අපි පොඩි කාලේ වුණත් මේ කාවඩි නර්තනය නරඹන්න. නමුත් කාලෙන් කාලෙට ඉස්සරහට ඇවිල්ලා මම හිතන්නේ 2005 විතර පස්සේ ඇතිවෙච්ච අර ශ්‍රී ලංකාවේ පන්ති අතර වෙනස හින්දා මම හිතනවා ඒක ඔබට තේරෙනවා ඇති කියලා. පහළ හැටියට සැලකුණු පන්ති ආර්ථික වශයෙන් දියුණු වීමත් එක්ක ඒගොල්ලෝ ඉහළට පැමිණීමත් ඉහළම හිටපු පන්ති වල පුද්ගලයෝ රට හැරෑමත් ඒගොල්ලන්ට තිබුණු බලය ටික ටික අඩු වීමත් එක්ක මම හිතන්නේ මේ කාවඩි කියන එකට ලොකු තැනක් ලැබෙන්න පටන් ගත්තා. පෙරහැරවල ලොකු අංගයක් බවට මේකපත් වුණා. සහ ඒකට අරමුදල් සපයන පුද්ගලයෝ විශේෂයෙන් ඒක බාර අරගෙන කාවඩිය මගෙන් කියන තැනට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් කාවඩි ගැන මගේ මතකය තමයි මම ඔය කිව්වේ. අපි බලමු ඇත්තටම කාවඩි නර්තනය කොහොමද එන්නේ කියලා ටිකක් ඇත්තම තියරි එකේදී ඉතිහාසය පොඩ්ඩක් සම්බන්ධ කරගෙන. කාවඩි නර්තනයේ ආරම්භය කියලා සටහන් වෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ තමයි මේ ආරම්භය සිදු වුණා කියලා කියන්නේ. මුරුගන් හෙවත් කතරගම දෙවියන් ආරම්භය තමයි මේ පූජාව මුලින්ම කරා කියලා කියන්නේ. කාවඩි කියලා කියන්නේ බරක් කරේ දරාගෙන ඉන්නවා කියන තේරුම. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන කාවඩිය කියලා කරේ තියාගෙන නටන එක තියෙන්නේ. එහෙම තමයි ඉස්සර කාවඩි තිබ්බේ. කාවඩි නටනවා කියලා කිව්වහම ඉස්සර නැටුවේ ඇත්තට මේ විදිහට අපිත් පොඩි කාලේ විහිළුවට සරමක් ඇඳගෙන පොල්ලක් අපේ බෙල්ල පිටිපස්සෙන් දාගෙන මට මතකයි අපි අත් දෙකේ පොල්ල උඩින් දාගෙන නටන හැටි. ඉතින් ඔයගොල්ලොත් ඒ වගේ දේවල් කරලා ඇති පොඩි කාලේ. ඒ නිසා බරක් කර තබාගෙන යෑම කියන එක තමයි මේ කාවඩි කියන එකේ තේරුම.
එතකොට මේකට මේ තියෙනවා ඉතිහාස කතාවකුත්. අගස්ති ඉසිවරයා කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මේ තමන්ගේ ප්‍රධාන ගෝලයා වෙච්ච ඉදුම්බන් කියන කෙනාට බාර දුන්නලු කඳු දෙකක් ගිහිල්ලා තැන් දෙකක තියන්න. ඉතින් එතකොට එයා පොල්ලක් ආධාරකයක් හැටියට තියාගෙන ඒක දෙපැත්තේ කඳු දෙක එල්ලගෙන තමයි ගියා කියලා කියන්නේ. ඒ නිසා තමයි අර පිටිපස්සේ එල්ලගෙන යන කාවඩිය කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔය ආකාරයට පැවතිච්ච කාවඩිය සංගීතමය වශයෙන් ඒක ලොකු සංගීතයකුත් එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකේ කොටසක් තිබුණේ කොළඹ මං හිතන්නේ. විශේෂයෙන් බිග් මැචස් නැත්නම් ක්‍රිකට් සංස්කෘතියත් එක්ක මේක ගොඩක් සම්බන්ධයි. පපරේ බෑන්ඩ් කියන කතාව ඇතුලේ. පපරේ බෑන්ඩ් වල ගහන සංගීතයෙන් වගේ එකක් තමයි ඔය කාවඩි නර්තන වලත් ප්ලේ වෙන්නේ. නමුත් එතන මං හිතන්නේ අර දිග ෆ්ලූට් එක. ඔකට කියන්නේ මං හිතන්නේ නාදස්වරම් වෙන්න ඕනේ. නාදස්වරම් කියන සංගීත භාණ්ඩය ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ නැහැ පපරේ බෑන්ඩ්ස් වල. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ට්‍රම්පට්ස්, ට්‍රොම්බෝන්ස් වගේ ඒවා. නමුත් කාවඩි නැටුමට ඕක යනකොට ටිකක් මෝලම ඉස්සරහට ඇවිල්ලා ඒකට එනවා නාදස්වරම් වගේ සංගීත භාණ්ඩත් සමහර අය අර කලගෙඩියමත් පාවිච්චි කරනවා කලාතුරකින්. නමුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන දේ තමයි අර පපරේ බෑන්ඩ්ස් වගේ බෑන්ඩ්ස්ම කාවඩි නර්තනයට සංගීතය සැපයීම සහ ඉස්සර අපි පෙරහැරවල් වල දැකපු නර්තන ශිල්පීන්ට අමතරව තවත් පිරිස් මේ කාවඩි නර්තනයට එකතු වීම. ඒක ලොකු ජනප්‍රිය සංස්කෘතික අංගයක් හැටියට මේ වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. සහ පාතාලය මේකට සම්බන්ධ වෙලා තියෙන කතාව අපිට ගොඩක් ඇහෙනවා. පාතාලය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒකට විශාල හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ඒකට කලින් මම අරගෙන යන්න කැමතියි ඕගොල්ලන්ව ලෝකයේ පැත්තට. දැන් ලෝකයේ පාතාලය හරිම දරුණු එකක්. අපි දන්නවා මේ ඉතාලියේ ඒ වගේම මෙක්සිකෝ වගේ රටවල් වල සමකේ ආසන්නයේ ඔය පේරු වෙන්න පුළුවන්, බ්‍රසීල් වෙන්න පුළුවන්, මෙක්සිකෝ, හොන්ඩියුරාස්, නිකරගුවා වගේ ඔය සමකේ ආසන්න රටවල්, ඉක්වදෝර් වගේ රටවල් වල තියෙන ඩ්‍රග් කාටෙල්ස්. ඒගොල්ලෝ ගොඩක්ම පදනම් වෙලා තියෙන්නේ ඩ්‍රග්ස් නැත්නම් මත්ද්‍රව්‍ය කියන කාරණය මත. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ ආගමික උත්සව වලට සම්බන්ධ වෙනවා ඒ රටවල් වල තියෙන. ඒකත් එක්ක ඒගොල්ලන්ට ලැබෙන විශාලම දෙයක් තමයි එකක් මනි ලොන්ඩරින්. ඒ කියන්නේ මුදල් විශුද්ධීකරණය වෙනුවෙන් ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබෙනවා. මොකද පෙරහැරවල් වලට වගේ එහෙ තියෙන සංස්කෘතික අංග වලට සල්ලි වියදම් කරන්න ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙනවා. ඒවා අර අපි කියනවානේ මේ පූජා මුදල් හැටියට යන්නේ. එතකොට ඒවා ටැක්ස් වලට අහු වෙන්නේ නැහැ. පෙරහැරට සල්ලි දාලා ඒවා විශුද්ධීකරණය කරගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවෙත් එහෙම වෙනවද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් අපිට එහෙම සැක කරන්න පුළුවන් මෙච්චර උනන්දුවක් මේකට එන්නේ ඒක නිසා කියලා. ඉතාලි මාෆියා නැත්නම් කෝසා නොස්ත්‍රා කියලා කියනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක ගොඩක් ජනප්‍රියයි ඇමරිකාවෙත්. ඇමරිකානු සිරගෙවල් වල පවා මේ කෝසා නොස්ත්‍රා පාතාලය මේ මාෆියා කල්ලිය බලය පවත්වනවා. ඉතින් මේක ඉතාලිය තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒකට මේ ඉතාලියේ කෝසා නොස්ත්‍රා කට්ටියත් ඒගොල්ලන්ගේ තියෙන විශේෂ එකක් සාන්තුවරයන්ට විදියට සලකලා සාන්තුවරයෝ විදියට සලකලා පාතාල නායකයන්ට වඳින ක්‍රමයක් තියෙනවා. එහෙත් ඔය පෙරහැරවල් වගේ තියෙනවා ඒගොල්ලෝ අර කුරුසේ අරගෙන දේව මාතාව අරගෙන විදි සංචාරය කරනවා. ඒ යන ගමන් කෝසා නොස්ත්‍රා නායකයන්ගේ ගෙවල් වලට හිසනමල තමයි යන්නේ ඒ කුරුසේ නැත්නම් මේගොල්ලෝ අරගෙන යන පූජා භාණ්ඩය ඒ පැත්තට නමලා. ඉතින් එහෙම සංස්කෘතියක් තියෙනවා ඉතාලියේ. මොකද මේකටත් හේතුව වෙන්න ඇත්තේ කෝසා නොස්ත්‍රා කට්ටිය තමයි මේ ෆන්ඩින් නැත්නම් අරමුදල් සපයන්නේ මේ උත්සවවලට. එතකොට ඒගොල්ලන්ට ඒ අරමුදල් පවත්වා ගැනීමටත් පල්ලියේ බලය පවත්වා ගැනීමටත් මේක ගොඩක් හේතු වෙලා තියෙනවා. ජපානයේ ඔයගොල්ලෝ දන්නවනේ යකුසා කියන පාතාල කල්ලිය මේගොල්ලෝ හරිම ප්‍රසිද්ධයි ලෝකේ පුරාම. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ටැටූස් ඉන්නනේ. ඒගොල්ලන්ගේ විවිධාකාර රිචුවල්ස් තියෙනවා. ඒගොල්ලන්ගේ කණ්ඩායමට කෙනෙක්ව බඳව ගනිද්දි කරන දේවල් චුට්ටක් හොයලා බලන්න ඒවා හරි විචිත්‍ර දේවල්. ඉතින් ඒ ආකාරයෙන් ඉස්සරහට යද්දී ජපානයේත් මෙවැනි දේවල් සිද්ධ වෙනවා. ශින්තෝ උත්සවය කියලා එකක් තියෙනවා ජපානයේ. මේ යකුසා කල්ලිය විසින් තමයි ඒකෙත් බලය පවත්වාගෙන තියෙන්නේ. ඒගොල්ලොත් මේ උත්සවය සමරනවා. ඒගොල්ලොත් මේ පූජාවට සම්බන්ධ වෙනවා. ටී-ෂර්ට් ගලවලා, ඇඳුම් ගලවලා, කමිස ගලවගෙන ඒගොල්ලොත් අරගෙන යනවා කියලා කියනවා. මිකෝෂි කියන අර ජංගම දේවාල වගේක් තියෙනවා. ඒවා කරේ තියාගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. ඉතින් ඒකත් එහෙ තියෙන එක පාතාලයට සම්බන්ධ සංස්කෘතියක්. ලතින් ඇමරිකාව ගැන මම ගොඩක් කිව්වා. ඔයගොල්ලෝ ගොඩාක්ම දන්නවා ඇති. ඔය ෆිල්ම්ස් එකෙන් බලන අයත් දැකලා ඇති. කුරුසය හා සම්බන්ධව, දේව මාතාව සම්බන්ධව ඒගොල්ලන්ට තියෙන විශ්වාසය. ඕක ඇති වුණා කියලා කියන්නේ අර ඉස්සර සිරගත කරද්දි මේ පාතාල සමාජිකයෝ අපරාධකාරයෝ ඒගොල්ලෝ සිරගත වුණාම
පල්ලිවල පූජකයොත් සිරගත වෙලා තියෙනවා සහ ඒගොල්ලෝ සමහර වෙලාවට පූජා පවත්වන්න මේ සිරගෙවල් වලට යනවා. එතකොට ඒගොල්ලන්ගේ අනුභවයෙන් මේ පාතාල කල්ලිවල අයට මේ ආගම එකතු වෙලා ඒගොල්ලෝ විශ්වාස කරාලු සමහර වෙලාවට අපි නීතිය හමුවේ වැරදිකරුවන් වුණාට අපි දෙවියන් හමුවේ වැරදිකරුවන් නෙවෙයි කියලා. අපි සාධාරණ වෙනුවෙන් තමයි සටන් කරන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි ලතින් ඇමරිකානු ඩ්‍රග් කාටෙල්ස් වලටත් මේ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලොත් යනවා ගොඩක් පූජා උළෙලවල් වලට. සැන්ටා මුවෙර්තේ වන්දනාව කියලා එකක් තියෙනවා මෙක්සිකෝවේ. ඒකට මේ පාතාල කල්ලි ගොඩක් සම්බන්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් එතනක් තියෙන්නේ අරමුදල් සම්බන්ධ කතාවක්. මේ පල්ලි වලට අරමුදල් සපයන්නේ පාතාලය කියලා සඳහන් වෙනවා. ඉන්දියාවේ තියෙනවා ඩී කම්පැනි කියලා පාතාල කල්ලිය. මේගොල්ලෝ තමයි ඔය දාවුද් ඉබ්‍රාහිම් ගැන දන්න අය දන්නවා ඇති. ක්‍රිකට් ක්‍රීඩාවහත් ගොඩක් සම්බන්ධයි මෙයා. මම හිතන්නේ ඔය බෙටිං හා සම්බන්ධ ව්‍යාපාරේ ඉන්න ඉහළම ඉන්න කෙනෙක්. මට මතකයි BBC එකෙන් කරලා තිබුණා එක්තරා කාලයකදී ඩොකියුමෙන්ටරි එකක් මෙයා සම්බන්ධව ශ්‍රී ලංකාවත් අලලා ඒ බලය කොච්චර දුරට පැතිරලා තියෙනවද කියලා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ දාවුද් ඉබ්‍රාහිම්ගේ. ඉතින් ඉන්දියාවේ තියෙනවා ගණේෂ් උත්සවය කියලා එකක්. ඒකෙදිත් මේ ඩී කම්පැනි කියන පාතාල කල්ලිය කට්ටිය ඇවිල්ලා එතන සමරනවා කියලා වාර්තා වෙනවා. ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා දේවල් ටිකක්. එකක් තමයි තමන්ගේ මුදල් විශුද්ධීකරණය, අනිත් එක තමයි ඒ පල්ලිසා දේවස්ථානවල තියෙන බලය තමන්ට පවත්වා ගැනීම මුදල් එක්ක. ඒ වගේම නරඹන ජනතාවට පණිවිඩයක් දෙන්න. ඔවුන්ගේ බලය පිළිබඳව. ඔවුන් පෙරහැරක් නම් ඒකේ සෑහෙන කොටසක් ඒකට අවධානය යොමු කර ගන්න සමත් වෙනවා. දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සර අපි බලපු උඩ රට නර්තනය හෝ පහත් රට නර්තනය හෝ පන්තේරු නැටුම් හෝ ලීකෙලි නැටුම් හෝ නෙමෙයි දැන් ඇත්තටම බලන්නේ අපි මේ විශේෂයෙන් දකුණු පළාතේ තියෙන පෙරහැරවල් වලදී වැඩිපුර අවධානය යොමු වෙනවා කාවඩි නර්තනය කවුද කරන්නේ කියන එකට. මොකද මේ පාතාලය හා සම්බන්ධ කතාවත් එක්ක. ඉතින් අපි දන්නේ මේ වගේ එකතු වෙලා ඉන්න කණ්ඩායම් කවුද ඒවට සම්බන්ධ වෙන සමාජිකයෝ කියලා. නමුත් අපි දැකලා තියෙනවා එකම පාටක් ඇඳගෙන විශේෂයෙන් නිල් පාට. ඒක අර විෂ්ණු දෙවියෝ නිසාත් වෙන්න ඇති. දෙවුන්දර දේවාලයේ විෂ්ණු දෙවියන්ට තමයි බාර කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි කලින් කතා කරපු අර විශ්වාසය හා සම්බන්ධ කාරණය තමන් දෙවියන් හමුවේ වැරදිකරුවන් නෙමෙයි කියන විශ්වාසයත් අවට ජනතාවට පණිවිඩයක් ලබා දෙන්න ඔවුන්ගේ බලය පිළිබඳව. ඒ වගේම මේක නරඹන යොවුන් අය විශේෂයෙන් අවුරුදු 12 සිට 18 20 වගේ දක්වා තරුණයන්ට හිතෙන්න පුළුවන් මේක නියම වැඩක් කියලා. මොකද අපිටත් පොඩි කාලේ මතකයිනේ මේ වගේ උණක් තිබ්බනේ. අපි ඉතින් සමහර වෙලාවට බස් කන්ඩක්ටර් කෙනෙක්ට කතා කරත් ත්‍රී වීල් රියදුරෙකුට කතා කරත් අපිට හිතෙනවා අපි පොඩ්ඩක් චන්ඩි කියලා. මේ වගේ මට්ටමක් තමයි මේ මානසිකත්වයක් තමයි ඒ වයසේදී සාමාන්‍යයෙන් යොවුන් අයට තියෙන්නේ. වෙනස් අයත් ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා නම් හොඳයි. නමුත් බොහෝ දෙනා බහුතරය යොමු වෙනවා මේ වගේ දේවල් වලට. ඉතින් මේ කාර්යයට උන්ගේ සම්බන්ධ වීමත් එක්ක පාතාලය කියන එක ජනප්‍රිය කරවීමේ පොඩි උනන්දුවකුත් තියනවාද කියන එකත් කතාවට ලක් වෙනවා. මොකද ඒකත් එක්ක ලැබෙනවනේ නීත්‍යානුකූල භාවයක්. දැන් සාමාන්‍ය නරක දේවල් කරනවා කියලානේ ඒගොල්ලෝ ජනප්‍රිය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට හැකියාවක් ලැබෙනවා ආගමික කටයුතු පැත්තෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන්න. ඒකත් එක පොයින්ට් එකක් වෙන්න පුළුවන්. අර පිරිස් බැලත් රැස් වෙනවා මං කිව්වා වගේ යෝන් පරපුර මේකට එකතු වීමත් එක්ක. අනිත් එක තමයි අර බීතියත් එක්ක එන පොඩි ග්‍රොස් හැඟීමක් නේද? ඕක නිකන් අර අපි ෆිල්ම්ස් වල ගොඩක් පාවිච්චි කරනවානේ. නිකන් ග්‍රොස් හැඟීම නැත්නම් පොඩි පිළිකුල් සහගත හැඟීමකුත් එක්ක එන පොඩි ත්‍රිල් එකක් තියෙනවා මිනිසුන්ට. ඒක පොඩි හැඟීමක්. ඔයගොල්ලන් දැකලා තියෙන නර්තනය කරද්දී ටිකක් වෙනස් මූවමන්ට්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් උඩරට වගේ පැතිවල ශ්‍රී ලංකාව ඇතුලේ තියෙන කාවඩි නර්තනවල අපි දැකලා නැහැ මේ පසුපසට අඩිය තියෙන කතිරාකාරයට අඩිය තියෙන මේවැනි අඩියක්. නමුත් දකුණු පළාතේ ගොඩාක්ම මේ අඩිය ප්‍රසිද්ධයි. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය තරගවලට ගියත් පපරි බෑන්ඩ් එකක් ගැහුවත් තරුණයෝ නටන විදිය තමයි ඕක. රැප් ගායකයෝ ඉන්නවා දකුණෙන් ආපු. ඒගොල්ලොත් සමහර වෙලාවට ස්ටේජ් එකේ මේ විදියට නටනවා. ඒගොල්ලන්ගේ තියෙන පොඩි සංස්කෘතික අංගයක් තමයි මේ පිටිපස්සට නටන කතිර නැටුම. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනයේ ටිකක් අඩුයි පිටිපස්සට තියෙන අඩි. ගොඩක් ඒවා තියෙන ඉස්සරහට. මම හිතන්නේ හරිම සීමිතයි පසුපසට තියෙන අඩි. ඒවත් තියෙන්නේ කතිර හැටියට නෙවෙයි කියලායි මගේ මතකය. වැරදි නම් නිවැරදි කරන්න. නමුත් මේ දකුණේ ජනතාව මේ නටන කතිර හැටියට පසුපසට තියෙන අඩි ටිකක් ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච එකක්. සමහර අය ඒක දකුණේ සංස්කෘතික අංගයක් හැටියට ඉහළින් සමරනවා. නමුත් රට ඇතුලේ අපි ඕක ටිකක් දකින්න අඩුයි. ටිකක් නෙමෙයි දැකලම නැති තරම්. මම නම් විශේෂයෙන් මම ක්‍රිකට් තරඟ වලට යන හින්දා මම දැකලා නෑ අතට මේක. නමුත් මාතර ගාල්ලේ හම්බන්තොට තියෙන තරඟවලදී අනිවාර්යෙන් පපරේ බෑන්ඩ් එකක් ළඟ මේ වගේ නටන කීප දෙනෙක් ඉන්නවම තමයි. ඉතින් ඕක තමයි අපිට ඕක පාතාලයට තියෙන සම්බන්ධය හැටියට තේරුම් ගන්න තියෙන්නේ.
ශ්‍රී ලංකාව ඇතුලේ දැන් ලොකු කතා බහකට ලක් වෙලා තියෙනවා මේ කණ්ඩායම් දෙකක් අතර මේ විශේෂයෙන් දෙවිනුවර දේවාලයේ විෂ්ණු දේවාලයේ මේ පෙරහැර ඇතුලේ තියෙන කාවඩිය බෙදා ගන්න තියෙන සටන. ඉතින් අර අපි කලින් කතා කරපු ලෝකයේ තියෙන ලතින් ඇමරිකානු ජපානයේ යකුසි කට්ටියත් එක්ක තියෙන කතාවත් එක්ක ඉතින් යකුසානේ ඒගොල්ලත් එක්ක තියෙන කතා බහත් එක්කම දකුණේ මේ පෙරහැර සම්බන්ධවත් ඒ වගේම කතාවක් තමයි තියෙන්නේ කියලායි මට හිතෙන්නේ. ඉතින් කල්ලිය බලය පෙන්වන්නත් ජනප්‍රියතාවය වැඩි කරගන්නත් බීතිය ඇති කරන්නත් අරමුදල් සම්බන්ධයෙන් අපිට කතා කරන්න බෑ. මම දන්නේ අරමුදල් කොහොමද යන්නේ කියලා. නමුත් අපිට නිකන් සැකයක් තියාගන්න පුළුවන්. එහෙම එකක් වෙනවද දන්නේ නැහැ කියලා. කොන්ත්‍රාත් එකකුත් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද මේ පෙරහැරේ කාවඩි නර්තනය කොන්ත්‍රාත් එකක් හැටියට ගන්න. ඒ කියන්නේ මේකට වියදම් කරන්නේ අපි, මේක කරන්නේ අපි කියන එක පොඩක් බලය හා සම්බන්ධ කතාවක් කියලා වාර්තා වෙනවා. ඔය වගේ දේවල් ඔය ඉස්කෝලවලත් වෙනවා නේද? අපි හිතමුකෝ අපේ උලෙලක් තියෙනවා කියලා අපි ඕල් බොයිස්ලා හැටියට ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා කරන සමහර කෙනෙක් ඉන්න පුළුවන් මම තමයි හැමදාම කරන්නේ මෙන්න මේ ස්ටෝල් එක ඒක මං ගානේ කියලා කියන කට්ටිය ඉන්නවනේ. ඒතකොට ඒක එයාට දුන්නේ නැතිවම එයාට පොඩ්ඩක් තරහ යනවා. ඒ වගේ එකක් වෙන්නත් පුළුවන් මේ සැරේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ලොකු කතා බහක් තමයි මේ විෂ්ණු දේවාලයේ කාවඩි කතාව. ඉතින් ඕකේ තියෙන ඉතිහාසයයි වර්තමානයයි ලෝකෙ මේක පිළිබඳව තියෙන සම්බන්ධතාවයි සමානකමුයි තමයි මම මේ සටහන් කරේ අද දවසේ according to හදිලා තුලින්. ඕගලන්ටත් විශේෂ අදහස් ඇති. විශේෂයෙන් දකුණේ ඉන්න අපේ යාළුවෝ ඇති මේ සම්බන්ධව ගොඩක් දේවල් දන්න. ඉතින් ඕගලන්ගේ කමෙන්ට්ස් උත් දාලා තියන්න. subscribe කරලා තියාගන්න මේ channel එක. අපි සූදානම් වෙනවා මේ කතා බහට ලක් වෙන දේවල් ගැන ටිකක් වැඩිපුර පොඩ්ඩක් දිග ඇරලා Facebook හැලි වශයෙන් තිබුණේ ඒවා ටිකක් දිග ඇරලා කතා කරන්න. ඉතින් ඕගලන්ට එකතු වෙන්න පුළුවන්. අපිත් එක්ක ඉතින් නැවත හමු වෙමු හෙට දවසේ. එතෙක් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක්.